Yo guys, welcome back to my YouTube channel. ඉතින් මේ අද අපි මේ vlog එකෙන් කරන්න යන්නේ අපි අද රැට උයන හැටි වෙන්නන්න තමයි යන්නේ. හරිද? ඉතින් ඉස්සරහට vlog එකත් එක්ක ඉන්න බලමු අද රැට මොනවද කට්ටිය උයන්නේ කියලා. ඉතින් මේ තියෙන ලංකාවේ තියෙන පිරිසිදුම කුස්සිය. ඉතින් මේක තමයි අපේ බෝඩිමේ කුස්සිය. ඉතින් අපි දැන් යන් අද රෑ කෑමක උයා ගන්න. දැන් ඉතින් උයන වැඩේ පටන් අරන් ඉන්නේ. මේ ඉන්නේ අපේ මේන් චෙෆ්. හායි. මෙයා තමයි. ඔන්න දැන් ඉතින් අපේ ජය අයියා හාල් ටික අරගෙන හාල් ටික හොදන්න තමයි යන්නේ. ඔන්න දැන් ඉතින් ලුණු සුද්ධ කරන ලුණු කපන වැඩ පටන් අරන් තියෙන්නේ. ඔය මොකද දෙන්න කරන්නේ? මට දැන් තියෙන්නේ මේවා කරන එක. ඉතින් මට vlog එක ඉස්සරහට කන්ටිනියු කරන්න ඕන මයික් එකකුත් හම්බුණා. පොල් බින්දේ හැන්ද කරේන ඔය? පොල් ඈ. ඔය උදැල්ලක් නේ හැන්ද. මයික් එක. මේක මයික් එකට ගත්තා. දැන් චේසර් එකෙන් අපි යහමු අද මොනවද කියන්නේ? නේද? අද අපි හදන්නේ වෙනදා වගේම පරිප්පු. පරිප්පු දාලා. එතන චිකන් දිනන කි මොකද්ද? ඒ චිකන් අපිට අද චිකන් සඳහා ප්‍රධාන අනුග්‍රහය අපි ඉස්සුරු දැක්කම මේකේ තියෙන චිකන්. උයලාගෙන ආපුවා. උයලා ගෙනල්ලා තියෙන්නේ එහෙනම් උයන්න දෙයක් නැහැ. ඒතර ලුණු වලට ප්‍රධාන අනුග්‍රහය දක්වන පසු. thank you රසුන් වාගේ ලුණු වලට. ඕනේ දැන් අපිට දෙන්න මෙන්න මේ සුදු පැහැති පොල් බෑය සෙමින් ගා ගන්න. ඉතින් මේ පොල් ගාන වැඩේ මම තමයි කරන්න ගියේ. උනාට මේ පොල් ගාන වැඩේට දක්ෂ මිනිස්සෙක් ඉන්නවා අපේ බෝඩිමේ. ඉතින් එයා ඒ වැඩේ බාරගත්තා. ඉතින් ඔන්න ඔය පොල් බෑය තමයි අපිට දැන් ගන්න තියෙන්නේ. ඒකෙන් තමයි මේ පොල් ගෙඩිය ගන්න. දැන් අපි පොල් ගාන හැටි මුලින් ඉඳන් කියලා දෙන්න ඕනේ මේ අපේ YouTube channel එක බලන කට්ටියට අපෙන් පොල් ගාන එක එකගේ පරිප්පුවක් හදා ගන්න හැටි, බත් තියෙන හැටි හැමදේම ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ජයගේ අහගන්න මේවල හාල් වලට වතුර තියෙන විදිය ඒවා ටික ජයයි කියලා දේවල්. මෙන්න මේ පුරුකට තියන්න. මොන පුරුකටද කෝ පොඩින්නේ? පුරුක බලන්නකෝ. අලං දාන්න මේ පුරුකට. හරි. කොහොද? ඇත්තටම මේ පොල් ගාන එකට උපන් හපම්කම් කියන්නේ කුරුණෑගල මිනිස්සුනේ. එහෙනම් කුරුණෑගල මිනිස්සුන්ට පොල් ගාන දෙන්න යන්නේ. අපි යම් මේ කරපිංච කඩන් ඉන්න. කරපිංච තියෙන්නේ මේ පැත්තේ. හරි. එන්න. එකම මෙනු එක එකම රහ චෙෆ්ලා 3 දෙනයි එක චෙෆ්ලා ගෝලේ 3 දෙනා ගන්න. එච්චර තමයි ඉතින් කෑම ගැන කියන්නේ. කෑම රසයිද නැත්නම් කෑම රසයි. සුපිරි. අපි යම් කරපිංචයිත් කඩන් ඕගනික් කරපිංච. මේක දැල්ලේ කරන්න. යා මොරපොන කරන්න. දැන් මොරපො දැම්ම කියලා දැන් රස නැති නේද? පොඩ්ඩක් ඇදින්. නෑ පණුව කේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ. ඕකේ. let's move. අපි යන් ආයි බොඩි මැස්ලට. කරපිංච ඉත වෙන්නලා. කරපිංච දෙකම කට්ට දෙන්න. ඔව් මේ කරපිංච. හරි මේවා කඩලා දින්නේ නැත්නම්. දැන් මේ වෙලාවේ වලට පේනවා මේ කුරුණෑගල සනිත් අයියා මේ පොල් ටික ගාන ආකාරයේ උතර මේ කුරුණෑගල මිනිස්සු පොල් ගැන උතරම දෙනවා. සනිත් අයියා මේ මොකද මේ පොල් ගෑම සම්බන්ධයෙන් මෙයා සෙලෙක්ට් එක අනිත් පැත්ත දැන් ඇවිල්ලා නීයා. පොල් ගෑම සම්බන්ධයෙන් වල මොනවද දක්වන්න තියෙන අදහස්? ඒ කියන්නේ පොල් ගාලා කොච්චර පළපුරුද්දක් තියෙනවා? අවුරුදු 4ක් නවා පොල් ගෑවද? එතකොට කැම්පස් මෙච්චර අරු ගෑයි උන් බොරුවට මේ වීඩියෝ එකට පේන්න පොඩ්ඩක් ගාලා ඊට පස්සේ කැපිලා ගියා. දැන් අපි ඉතුරු ටික ගාමු. ඒක නේද සුන්දර. කලවණ මොනවද තියෙන්නේ?
අබු අලවාන ගැන කතා කරන්නේ මම මේකද. තමයි දේ විතරයි තියෙන්නේ නිමුකුත් නෑ. පරිප්පුවට පුරුකට තියන්නේ නැහැ. පුරුකට වැඩිපුර තිබ්බොත් පරිප්පු අට නෙමෙයි කන්නේ හොදි. හරි පොඩි නෙවෙයි. We added some turmeric. Turmeric. What mean turmeric? Turmeric here. Okay. It mean in Sinhala kaha. Okay. Add Yellow. little bit. Pinch of pinch. And then what is this one? Why? And then revive. 3-5. Revive. Tuna paha. Add little bit. Little bit ne? It's okay. Some of Okay. like teaspoon. Okay. අතරම මේ අපේ සබකරුවන්ට මේ අපේ channel එකෙන් මේ වීඩියෝ එකකින් මොනවද පරිප්පු හදන හැටි ඒ වගේ දේවල් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. කිරිකිමි ගන්න කවුරු හරි. හරි. කිරිමිරි කරා පළපුරුද්දක් තියෙන්නේ. අපි දැන් වීඩියෝ ගහම අපි ඒ සම්බන්ධයෙන් යොදා ගන්න කිරි සම්බන්ධ පළපුරුද්දක් නැහැ. අපි ලක්ෂාන් මල්ලියෝ කිරිමිරි කරන වැඩේට පටන් ගන්න. එයා කිරිමිරි කළා අවුරුදු 5ක විතර පළපුරුද්දක් තියෙනවා මෙයාට. මේ ඇත්ත වශයෙන් පහමාරක. පහමාරක. එයා පහමාරක් තිස්සේ කිරිමිරි කරන එක තමයි කරේ. දැන් මේ කලින් වීඩියෝ ලක්ෂාන් මල්ලි කොණ්ඩේ වවලන් හිටියේ. දැන් මේකේ කොණ්ඩේ කපලා ඉන්නේ. හරිද? අපි අහලා වරුම ඇත්තටම ඇයි ලක්ෂාන් මල්ලි කොණ්ඩේ කැපේ කියලා. වැදගත් ප්‍රශ්නයක් මේ උයන වෙලා ඒක අහන එක. මේ ලක්ෂාන් මල්ලි කිරිමිරි කරන ගාම කියන්න පුළුවන් මේ කොණ්ඩේ කැපේ. ඒ ප්‍රශ්න ලක්ෂාන් මල්ලි මේ කියන්න ඔය කොණ්ඩේ කැපේ. කොණ්ඩේ වෙන්නේ හැමදාම මම බෝඩි මන්නේ කිරිමිරි ගන්නේ. ඒතකොට කැම්පේන් ආව කොණ්ඩේ ගස් එන්න දිනවා. ඒක තමයි කොණ්ඩේ අපි වලයි තුබි සිද්ධිය තමයි. නැත්තම් හැමෝම උණ්ඩි පුච්ච කපන්න ගිහුවම ප්‍රශ්නයක් යන්නේ. ඇකඩමික් මිස් කරනවා. අපිටත් කර දෙන්නේ හොස්පිටල් බලන්න කිව්වා. නේද රවිලක? ඒ කියන්නේ ඔයා මේ ගෑල් ළමෙක් නම් ඒ කියන්නේ ඔයා උයන ගෑල් ළමෙක් නම් ඔයා අනිවාර්යෙන් උයන්න කලින් තට්ටේ ගන්න. නැත්නම් මේ ඒක තමයි ලක්ෂාන්ගේ තියෙන එක. ලක්ෂාන් සරලව කිව්වේ ඒක. ලක්ෂම් මල්ලි තට්ටේ ගාරින් ඉඳලා ගෑල්ල මම පාඩුවේ පැත්තක තියලා ලක්ෂම් මල්ලි විල කරලා දෙනවා. ඒකට ගෑල්ල මම කොණ්ඩේ කපන්න ඕනේ නැහැ. ලක්ෂාන් කිරිමිරි කරනවා විතරයි. යාට උයන්න බෑනේ. ඔව් කිරිමිරි ගන්න. ඉතින් ඔන්න ඔහම තමයි අපේ රෑ කෑම එක හදන්නේ කයි එක ගහ. ඉතින් අපි වැඩේ කරනවා. ඒතකොට වෙලාව යනවා දන්නෙත් නැහැ. ඉතින් ඉස්සරහට බලන් ඉන්නකෝ. පොඩි වැඩක් පෙන්නන්නද? ඔන්න මේ දැන් අපි වැඩෙන් භාගයක් ඉවර කරලා තියෙන්නේ. දැන් පරිප්පු එකයි මේ හාල් එකයි මේ බත් එකයි හදලා තියෙන්නේ. දැන් ඊටු ටික තියෙන්නේ. දැන් කට්ටිය මේ කැංගේ වුණ බෝතලේ කියන අමුද්‍රව්‍ය වල දොර දෙකේ වටිනා ශීතකරණය දිනා ගන්න. ඒ උඹලකට වෙන්න ඕන තියෙන මට හිතෙන විදියට. ඔයගෙන් පරිගණක ලේබල් උඹලේ වුණාට ඒසර චෙස්කින් අහලා බලමු දැන් ඉතිරි වැඩ කටයුතු මේකේ මොකද වෙන්නේ කොහොමද මේ ටික ඉතුරු ටික කරගන්නේ කියලා. and then actually after that we have to make sure it's well cooked or not. Then we take out this and then we eat. That's the final thing.
නෑ සිංහලට උත්තර දෙනවා කොහොම හරි. Because there is a lot of Tamil people. They are speak English language only. Then they speaking like they are only they speak only English. Then we have to use to speak like that. Then we communicate with communicate Tamil and people. So yeah. then we can speak English like this. So did you want me මොකක්ද කියන්නේ? නෑ මෙහෙමද මේ සබකරුවෝ ඉන්න පුළුවන් දැන් මේ ඉංග්‍රීසි දැන් වැඩි කට්ටිය ඉංග්‍රීසි ඒකට එයාලට ඔයාලට පුළුවන් ද ඉංග්‍රීසි එකත් එක්කම සිංහල එකක් වඩ කියන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි වල ස්ට්‍රගල් කරනවා හොඳම දේ තමයි රත්නපුර ඇවිල්ලා Tamil people's එක්ක කතා කරන්නේ. ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් කතා Tamil කරන්නේ. people's එක්ක engage වෙන්න ඒක තමයි. ඔව් හොඳ ලෙක්ෂන් එකේ බලලා හොඳ වෙඩින් එකක් ගන්න. You didn't have to cut me off. I could never know we were nothing. එළු දෙන්නේ කම්මල දැයද්ද? ඔන්න කතාවෙන් කතාව අපේ පරිප්පු එකක් දැන් ඉදලා ඉවරයි. දැන් අපි චිකන් කරි එකත් එළියට ගන්න යන්නේ. දැන් ඉතින් කාල් රස බලන්න තමයි තියෙන්නේ. ජය මොකද හිතන්නේ අපි මේ කෑමක් ගැනද? හොඳයිද? අතිවිශිෂ්ටයි. ඒ කියන්නේ පරිප්පුව කොහොමද? පරිප්පුව වලින් විස්තරයි චිකන් එකත් අද විස්තරයි. හරි ජයගේ අදහස ඒක තමයි. අපි දැන් අපි යන් අපේ හෙෂාන් මිල්ලේ ගන්න සහෝදරයා සලිතය ගාවට. සලිතය මොකද හිතන්නේ? මටක් අංග ගහම එක තා පොඩේ. මුන් බෙදා ගන්න පෙරේත ගාවට නිවෙනකන් ඉන්නෙත් නෑ. ट्रेन ताम दाරම. කද්දිය හරි 12 වෙනවා ඈ. අපිටත් බත් ඉදිරි කරන්න ඕනේ. හොඳයි. හොඳයි කියන්නේ මොකද්ද හොඳයි කියන්නේ? නිකම් very bad කිව්වා ඒක. හරි කොහමද? චිකන් කොහමද? පරිප්පුව වගේ. චිකන් එක හොඳට තියනවා සරේ. පරිප්පුව හොඳයි. ලුණු වැඩි. ලුණු වැඩි. නෝ බලමු. හරි. ඒක තමයි සලිතය ගත්තා. අපි යන් අපේ චෙෆ් හේසර ගාවට. ඒ ලුණු විතරක් කරා. හේසර ලුණු විතරක් කරා. පරිප්පුව විතරක් කරා. ලුණු පොඩ්ඩ වැඩි තමයි. හැබැයි අවුලක් නෑ ඒක. අවුල් දැන් නැද කෑම ගැන? ඇත්තටම හොඳයි. 8 out of 10. කවදාවත් ගන්නේ නැහැ. දැක් කළා. මේක නම් තනිකර බොරුවක් කරන්න මම විම් දාලා විගාන හොදන්නේ නැහැ ජීවිතේ. ගුණබා සුපිරි 10න් 9ක් දෙන්න පුළුවන් කෑම. 10න් 9ක්. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ රෑ කෑම හදන වීඩියෝ ගෙවරුනේ. ඉතින් channel එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.